මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ ඔයාලට හැම ඇඳුමකටම අවශ්‍ය වෙන මිමි වර්ගයක්. ඒ කියන්නේ කර වර්ග. කර වර්ග 8ක් කියලා දෙනවා මම ඔයාලට. අපි ඉස්සෙල්ලාම බලමු මූලික කර කොහොමද කරගන්නේ කියලා. මූලික කර අනුව තමයි හැම කර වර්ගයක්ම හදාගන්නේ අපි. ඉස්සෙල්ලා මම ඔයාලට කියලා දෙන්න අපි මූලික කර කොහොමද ගණනය කරන්නේ කියලා. අපි අපේ මෙතන මේ විදිහට මිනුම් පටිය එකේ ඉඳලා අරගෙන මේ විදිහට පිටිපස්සට කරලා මේ විදිහට අපේ මෙතන තියෙන පොඩි තියෙන පැල්ම පොඩි තිදුරක් වගේ තියෙන එතනින් තියන්න ඕනේ අපි මෙතන 1 නම්බර් 1 ඉඳලා ඊට පස්සේ මේ පැත්තෙන් අරගෙන මේ විදිහට තියලා අපි මේ ප්‍රමාණය බලා ගන්නවා මුල් කර හදාගන්න. එතකොට අපි දැන් කීයද කියලා බලමු. එතකොට මට එනවා මගේ 15ක්. එතකොට මට එනවා මගේ 15ක් එනවා. මේ 15 අරගෙන තමයි අපි ගණනය කරලා අපේ මුල් කර හදාගන්නේ. අපි බලමු කොහොමද කරගන්නේ කියලා. දැන් මට මගේ මුල් කර එන්නේ කර වටේනවා 15. මේ 15 අපි බෙදනවා 4ෙන්. 4ෙන් බෙදනවා 15 4ෙන් බෙදනවා. අපිට එතකොට එනවා 3යි 3 කාලක් එනවා. 3යි 3 කාලක් එනවා. ඒ 3යි 3 කාල අපි කර ගැඹුර හදා ගන්නවා 3යි 3 කාල. එතකොට අපිට කර ගැඹුර එන්නේ 3යි 3 කාලයි. අපිට කර ගැඹුර එනවා 3යි 3 අපි කරේ හරස් මිම්ම කියන්නේ අපි මෙතන පිටුපස ප්‍රමාණය මෙතන පළල. කරේ පළල. අපි මේ මිම්මෙන් අඟල් භාගයක් අඩු කරලා තමයි කරේ හරස් මිම්ම හදාගන්නේ. එතකොට අපිට 3යි කාලක් වගේ එනවා කරේ හරස් මිම්ම. අපි දැන් බලමු මෙතන මුල් කර කොහොමද අඳින්නේ කියලා. මුල් කරේදී අපි දැන් අපේ මම ඔයගොල්ලන්ට මගේ තියෙන channel එකේ තියෙන මගේ ඇඳුම් ඔක්කොම ඔයගොල්ලන් බලලා ඇති. ඒ වෙයිදී අපි ඇඳුම් වල කරගෙන යනකොට මම කරේ පහත් කිරීම කොහොමද කරගන්නේ? ඒ හැම එකක්ම ඔයගොල්ලන්ට කියලා දීලා තියෙනවා. ඉතින් ඒ වගේ දැන් මම මෙතෙන්දී මේ විදිහට කර පහත් කරලා තියෙනවා මේ කර මිම්ම උරයිස මිම්ම මෙතන අපේ මැද පෙර මැද රේඛාව. ඊට පස්සේ අපි දැන් මෙතන කර ගැඹුර 3යි 3 කාලක් මෙතනදී මාක් කරනවා. 3යි 3 කාලක්. එතෙන්දී අපි එතකොට කරේ හරස් මිම්ම 3යි කාල අපි මෙතන ඉඳලා තමයි මාක් කරන්නේ. ඒක අපි මේ විදිහට 3යි කාල. ඊට පස්සේ අපි කෙලින් රේඛාවක් ඇඳගන්න. මේ විදිහට කෙලින් රේඛාවක් ඇඳගෙන මෙතන හරි මැද අපි අරගෙන මෙතෙන් අපි අඟල් භාගයක් කරලා අපි මූලික කර මේ විදිහට ඇඳගන්න. මේ විදිහට අපි මූලික කර ඇඳ ගන්නවා. ඊට පස්සේ මේ මූලික කර තමයි අපේ සුදු ගවුම් වලට ඒ වගේම අපි කොළ දානකොට ඒ වගේ මූලික කර තමයි ගොඩක් අපි භාවිතා කරන්නේ. අපි ඊට පස්සේ අපි මේ මූලික කර අනුව අපි හදා ගන්නවා අපේ හැම අනිත් කර. කියන්නේ අපි ගන්න කර වර්ග ගන්නකොට කොටු කර කොහොමද හදාගන්නේ මුලින් බලමු. කොටු කර හදාගන්නවා අපි දැන් කරේ අපි ගැඹුරු අපි තීරණය කරන්න ඕනේ. අපි කර කොච්චර ගැඹුරු කරනවද කියලා. ඒ ගැඹුරු අනුව තමයි අපි මූලික කර වෙනස් කරගෙන අපේ කොටු කර හදාගන්න. අපි මෙතෙන්දී දැන් මෙතන මේ විදිහට අපි ටික අයින් කරලා අපි ගමු අපේ කරේ ගැඹුර. කර ගැඹුර අපි ගමු 5 මාරක් කියලා. අපි ඔයාලට කැමති ප්‍රමාණයක් මෙතෙන්දී ගන්න පුළුවන්. දැන් අපි සාමාන්‍ය සම්මත කර පළල විදිහට අපි අඟල් 3 වගේ තමයි ගන්නෙ. ඒ නිසා අපි අඟල් 3 මෙතන අරගෙන එතන ඉඳලා අපි
මෙතන මේ ප්‍රමාණයට මේ වගේ ඉරක් ඇඳගෙන අපි මෙතනින් මේ විදිහට සම්මත 3න් මේ විදිහට ඇඳ ගන්නවා. ඊට පස්සේ අපේ කර පළල අපි වෙනස් කරනවා කොටු කරගෙද නම් තව පොඩ්ඩක් කර ළඟින් මේ යන්නේ නැහැ. තව අඟලක් විතර මෙහායින් ගන්න. එතකොට අපි එතන අඟලක් තව මෙහාට කරලා අඟල් 4යි කියලා අරගෙන මේ විදිහට මේ මෙතෙන් මේ අපේ ඉරට මේ විදිහට සම්බන්ධ කරන්න ඕන. මෙතන අඟල් 4. ඊට පස්සේ අපි දැන් මේ විදිහට තමයි අපේ කොටු කර හදාගන්නේ. මෙතන අපි කෙලින් අරගෙන අපේ ප්‍රමාණ වෙනස් කරගෙන මෙතන අපේ ඕන ප්‍රමාණය අඟලක් මෙහාට කරා මේ විදිහට ඇඳගෙන අපි මෙතන කොටු කර එතකොට අපි මේ විදිහට ගන්නවා. අපි ඇඳ ගන්න කොටු කර. ඊට පස්සේ අපි බලමු කොහොමද කරගන්නේ කියලා. රවුම් කරක් කොහොමද අපි කරගන්නේ කියලා බලමු. රවුම් කරක් අපි කරගන්නකොට අපි දැන් මෙතන මේ ගත්ත කොටු කර ප්‍රමාණයම අරගත්තොත් මෙතන මේ විදිහට මේ ඇඳලා තියෙන කරෙන්ම අපි රවුම් කර කරගන්න නම් අපි මෙතන ඉඳලා අඟලක් මෙහාට හරියට මෙතන අඟලක් මෙහාට කරලා මේ විදිහට රවුම් කරගන්න ඕන. ඔය විදිහට රවුම් කරගන්න ඕන. ඔයාලට මෙතන ඕනනම් රවුම් කර ප්‍රමාණය වෙනස් කරගන්න පුළුවන්. මේ කර පළල වෙනස් කරගන්න පුළුවන් රවුම් කර. ඒ වගේ ඊළඟට අපි U කරක් නම් අපිට U කර වගේ ගන්නවා නම් අපි මෙතන අඟල වෙනුවට අපි අඟල් භාගයක් ගන්නවා. U කර නම් මෙතෙන්ට ඉඳලා මෙතෙන්ට අඟල් භාගයක් අරගෙන මේ විදිහට මෙතෙන් අඟල් භාගය අරගෙන මේ විදිහට එතනත් අපි හැඩ කරගන්න. U කර මේ විදිහට ඊළඟට අපි බලමු අපි කොහොමද බෝට්ටු කර කරගන්නේ කියලා. බෝට්ටු කර අපේ ගොඩාක් අයගේ බෝට්ටු කර මහගත්තාම ඇත්තටම මේ ගොඩක් උරහිසෙන් වැටෙන්න ගන්නවා. අපි ඒක නිසා අපි හැම වෙලේම මේ උරහිස අපේ උරහිස ඇඳපු කෙරවලේ ඉඳලා අඟල් 2ක් මෙහායින් තමයි අපි බෝට්ටු කර අඳින්නේ. ඒ කියන්නේ අපි දැන් උරහිස අපි දෙකට බෙදලා එනකොට අපිට මෙතනින් එනවා 6ක් 7ක් අපේ ආවොත් 14ක් නම් 7යි. එතකොට මෙතන ඉඳලා අපි අඟල් 2ක් ඒ කියන්නේ අපිට අඟල් කොට මෙතන 5ක් එන්නේ. මේ 5 මෙතන ඉඳලා අඟල් 2ක් මෙහාට කරලා උරහිස කෙරවලේ ඉඳලා අඟල් 2ක් මෙහාට කරලා අපි අඟල් 5 කියලා අරගෙන අපි මෙතනදී බෝට්ටු කර ගන්නකොට අපි කරේ ගැඹුර ගොඩාක් ගැඹුරු කරන්නේ නැහැ. අඟල් 3මාර වගේ තමයි ගොඩක් මිටි වැඩියෙන්ම වගේ ගන්න. එතන 3මාර වගේ ගන්න පුළුවන්. එතකොට අපි අඟල් 3මාරක් වගේ මෙහෙම අරගෙන මේ විදිහට මේ ප්‍රමාණය උරහිස කෙරවලේ ඉඳලා අඟල් දෙකක් මෙහාට කරලා ඒ විදිහට අපිට පුළුවන් මෙතන බෝට්ටු කර ඇඳ ගන්න පුළුවන්. අඟල් 5ක් වගේ එතකොට කර පළල එන්නේ. එතකොට අපිට ඔන්න මේ විදිහට බෝට්ටු කර ඇඳ ගන්න පුළුවන්. මේ විදිහට යන්න අඟල් 3යි 3මාර හෝ ඒ වගේ මේ විදිහට බෝට්ටු කර ඇඳ ගන්න පුළුවන්. ඊළඟට අපි බලමු V කරක් කොහොමද කරගන්නේ කියලා. V කර අපි කරගන්නකොට V කර අපි දැන් අඟල් 4 අපි කර ගැඹුර ගත්තොත් අඟල් 4 මෙතන කර පළල අඟල් 4 කියලා ගත්තොත් එතන ඉඳලා අපි කර ගැඹුරු කරගන්න ප්‍රමාණය ඔයාලට පුළුවන් V කර 5 සමහර අය 5මාර 5 6 වගේ යනවා V කර. එතකොට අපිට ඒ V කරේ ප්‍රමාණය මෙතන ගන්න 6 නම් හරි 5මාර නම් හරි මෙතන අපි කර පළල අරගෙන මෙතන රේඛාව කෙලින් ඇඳ ගන්න ඕනේ. එතකොට අපිට දැන් 5මාර නම් අපි කෙලින් මේ විදිහට මෙතෙන්ට අපි කෙලින් රේඛාවක් ඇඳ ගන්න ඕනේ. ඔයගේ කෙලින් ඇඳ ගන්න ඕනේ රේඛාව. ඊට පස්සේ අපි බලමු ස්වීට් හાર્ට් කර. ස්වීට් හાર્ට් කර අපි ගන්නකොට ස්වීට් හાર્ට් කර එතකොට අපිට මෙතන අපි මැහුම් වාසි අඟල් භාගයක් වෙනමම තියාගන්න වෙනවා. අපේ උරහිස මූට්ටු කරන්න අපිට අඟල් භාගයක් එතන තියාගෙන තමයි අපි මෙතන මේ කොටස අපි හරියටම අපේ
කර ගැඹුරු වෙන කොටස දෙකට බෙදලා අපි අරගන්නවා. මෙතන එතකොට ඒ දෙකට බෙදලා එන ප්‍රමාණය දුත් අපි ගන්නෙ මෙතන අඟල් භාගයක් මෙහාට පල්ලෙහාට කරලා. මොකද මහන්න අපිට මෙහුම් වාසි අවශ්‍ය වෙන නිසා. ඊට පස්සේ මෙතන අඟල් භාගයක් මෙහාට කරලා අරගෙන එතන ඉඳලා අපි ඒ කොටස අපි දෙකට බෙදලා අරගන්නවා. අරගෙන මේ විදිහට හැඩ කරගන්න ඕනේ. මේ විදිහට අපි මෙතෙන් ඉඳලා මේ විදිහට රවුම් කරලා මේ විදිහට හැඩේ අරගෙන ඊට පස්සේ මෙතන ඉඳලත් අපි පොඩි හැඩයක් මේ විදිහට හැඩයක් අපි ගන්නවා. ඔය වගේ පොඩ්ඩක් හැඩ කරගන්න ඕනේ. ඒක අපිට ඒ වගේ එකක් අඳිනකොට මේ වගේ කෝඩු තියෙනවා. ඒ වගේ අපිට මේ වගේ තියලා හැඩ කරගන්න පුළුවන්. මේ වගේ තියලා ලස්සනට මේ වගේ අඳින්න පුළුවන් හැඩ කරලා. මේ වගේ අඳින්න පුළුවන්. ඔය වගේ අඳලා එතකොට මෙතනිනුත් මේ විදිහට අඳින්න ඕන. ඊට පස්සේ මෙතන ඉඳලා මේ විදිහට හැඩ කරලා ඇඳ ගන්න ඕනේ. ඔය වගේ ස්වීට් හාර්ට් කර. මෙතන එතකොට ඔයාලට පුළුවන් අඟල් භාගයක් මෙහෙන් කරලා තිබ්බහම මෙතන මහුම් වාසි තියෙනකොට එතන ලස්සනට එනවා. නැත්තම් මෙතන අදහනින් අර මෙතන ගානට එන තැනින් කැපිලා ආවම කැතයි. ඒ වගේ කරගන්න පුළුවන්. අපි තව බලමු කොහොමද බකට් කර කොහොමද කරගන්නේ කියලා. බකට් කර කරගන්න හරිම ලේසි. ඔයගොල්ලෝගේ දැන් අපේ මේ වගේ කර තියෙනවානේ. අපේ කොටු කර. මේ කොටු කර මෙතනින් අඟලක් මෙහාට කරනවා. එතකොට අඟල් කර ගැඹුර වල පහමාරම අරගත්තොත් මෙතන අපි මේ විදිහට අපිට එන කර එතෙන්දී අඟලක් මෙහාට කරලා අපි මෙතන ඉඳලා මෙහෙම හැඩ කරන්න ඕන. මෙතන ඉඳලා අපි හැඩ කරන්න ඕන. ඒක මේ විදිහට මේ වගේ හැඩ කරගන්න ඕන. ඔය වගේ මෙතන හැඩ කරගන්න ඕන. මෙතන ඉඳලා අපි මේ ගත්ත කරේ ඉඳලා හැඩ කරලා තමයි අපි ඒක කර ඇඳ ගන්න ඕන. මේ විදිහට තමයි අපේ කර වර්ග ටික අපි පාඩම් කරගත්තේ. මම ඊළඟ පාඩමෙන් ඕගොල්ලොන්ට කර වර්ග ළඟ ඇත්තටම මේ අත් වර්ග ටික කරගන්නේ කොහොමද කියලා ඕගොල්ලොන්ට වීඩියෝ මාර්ගයෙන් අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා.